ඔටිසම් කියන්නේ ස්නායු සංවර්ධනයේ විවිධත්වයක්. අපි ලෝකයේ දකින විදිය, අපි අනිත් එක්කෙනාට ගනුදෙනු කරන විදිය, අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වන විදිය ඔටිසම් තත්ත්වයේදී වෙනස් වෙන්න පුළුවන්. දරුවා ඉපදුන දින පටන් දරුවා sannivedanaya කරන විදිය, මව පවුලේ අය සමග ප්‍රතිචාර දක්වන විදිය මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත්. දරුවෙක් පළවෙනි අවුරුද්ද වගේ ඇතුළත Tamanට වැඩිපුරම කතා කරන නමට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් එය ඔටිසම් තත්ත්වයට ඇති අවදානම් ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම දරුවෙක් මාස 15ක් වන විට ඇඟිල්ල දිගු කොට යම් දෙයක් ඔබට පෙන්වන්නේ නැත්නම්, ඔබගේ අවධානය යම් දෙයකට යොමු කරන්න උත්සාහ කරන්නේ නැත්නම් එයත් ඔටිසම් සඳහා අවදානම් ලක්ෂණයක් වෙන්න පුළුවන්.